වර්ග තියෙනවා නේද? Hi everyone, welcome back to my YouTube channel Nimanthi Ayesha. ඔන්න ඉතින් අවුරුද්දකුත් ගෙවිලා ගිහිල්ලා අවුරුද්දේ අන්තිම මාසේ අන්තිම දවස් කීපේ තමයි මේ ගත වෙන්නේ. 2025 කියන්නේ දුක සතුට අත්දැකීම් පිරුණු අවුරුද්දක්. ඉතින් 2025 අවුරුද්දේ ඉගෙන ගත්ත දේවලුත් ඔක්කොම අරගෙන අපි 2026ට යන්න ලෑස්ති වෙමු. ඉතින් අලුත් අවුරුද්දකුත් ලබන නිසා මට හිතුණා මගේ රූම් එකේ පොඩි වෙනස්කම් ටිකක් හරි කරන්න. මොකද මම හැම මාස කීපයකට සැරයක්ම මොකක් හරි වෙනසක් කරනවා රූම් එකේ. ඒක දැන් පුරුද්දකට ගිහින් තියෙන්නේ. මේ වගේ ඩෙස්ක් කැලෙන්ඩර් එකක් හදාගන්න මම හිතියා. ඔන්න ඉතින් ඊට පස්සේ TikTok එකේ gift art කියන page එකෙන් තමයි මම මේ කැලෙන්ඩර් එක හදාගත්තේ. මේ කැලෙන්ඩර් එකේ හැම පිටුවකම තියෙන්නේ 2025 අවුරුද්දේ ලස්සන මතක ටිකක්. ඉතින් ඒවත් දාලා 2026ට මේ කැලෙන්ඩර් එක හදාගත්තා. ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ පොඩි දේවල් ටිකක් කරා. මේ වගේ වෝල් ඩිසයින් එකක් රූම් එකට එකතු කරගන්න කියලා කාලෙකින් නම් හිතියේ. දැන් ඉතින් ඔන්න ඒකත් හරි. දැන් අපි බලමු ෆයිනල් ලුක් එක කොහොමද කියලා. ඔන්න ඔය විදිහට තමයි 2026ට මගේ රූම් එක අලුත් වුණේ. දැන් අපි පොඩ්ඩක් අපේ මිතුලේ ඇවිදලා එමුකෝ. ඊට පස්සේ ඉතින් මම පටන් ගත්තා මගේ gratitude journal එකේ page ටිකක් ඩිසයින් කරන්න. ගොඩාක් වෙලාවට මේ ජර්නලින් බුක් අපිට පර්චේස් කරන්න තියෙනවා. හැබැයි මම නම් සාමාන්‍ය පොතක මට ආස විදිහට ඒ පොත ඩිසයින් කරනවා. ෆ්‍රී එකක් හම්බුනහම මම මේ දේ කරනවා. ගස්වල කොළ මල් මේ පේනවනේ ඒවා හරිම ලස්සනයි. ඉතින් මේ දේවල් එක්ක මගේ gratitude journal එකේ time එක හරිම positive vibe එකක් තියෙන වෙලාවක්. ඔයාලටත් හිතෙනවා ඇති මේ වගේ පිස්සු වැඩවලට කොහොමද time එක manage කරන්නේ කියලා. ඇත්තටම මේ හැමදේම මේ විදිහට පිළිවෙලට දිගටම කරගෙන යන්න තරම් time එකක් මටත් නැහැ. යුනිවර්සිටි එකේ වැඩත් එක්ක වැකේෂන් එකක් හරි නිවාඩුවක් හරි හම්බුනහම ඉතින් මේ වගේ ලස්සන දේවල් ටිකක් කරලා ඒ ටයිම් එක ලස්සනට ගත කරනවා. මේ තියෙන්නේ මේ දවස්වල මම කියවන පොත. මේ වීඩියෝ එක වොයිස් කරද්දී නම් මේ පොත මම කියවලා ඉවරයි. මේ පේනවනේ කන්ද පැත්තෙන් කළු වලාකුළු ගොඩාක් එනවා වහින්න ඔන්න මෙන්න තියාගෙන. හැබැයි ඉතින් මේ මැද්දෙන් ආයෙත් අවුවක් වැටෙනවා.
ඔන්න ඉතින් දැන් අපි ලෑස්ති වෙන්නේ පොඩි වැඩකට. මේ තියෙන්නේ මම YouTube එකේ වීඩියෝස් වලට ඇඳ චිත්‍ර ටික. ඉතින් මට හිතුණා ආයෙත් පාරක් ඒවා ඔක්කොම බලන්න. මොකද මම ඒවා ඇඳ ඔය විදිහට ක්ලියර් බෑග් එකකට දාලා තිබුණා විතරයි. මේ චිත්‍ර අඳින වීඩියෝස් වලින් මම ෂෝට්ස් නේ අප්ලෝඩ් කරන්නේ. එතකොට වීඩියෝ එක උඩරිම තප්පර 60යි. ගොඩාක් වෙලාවට තප්පර 30 ඉඳන් වගේ තමයි මගේ ෂෝට්ස් යන්නේ. හැබැයි ඉතින් මේ සමහරක් චිත්‍ර අඳින්න සමහරට පැය ගාණක් යනවා. ඒක ඉතින් ස්පීඩ් එක වැඩි කරලා තප්පර 60ට දාලා ඉවද්දි පොඩි වැඩක් වගේ තමයි පේන්නේ. හැබැයි මම මේකට සෑහෙන ටයිම් එකක් එතකොට දීලා තියෙනවා. හැබැයි ඉතින් මේ චිත්‍ර ටික මෙහෙම ඔක්කොම එක දිගට බලද්දී ඒ ටයිම් එක කමක් නැහැ කියලා හිතෙනවා. මොකද වේස්ට් වෙලා නැහැනේ. මෙන්න මේ චිත්‍රෙට නම් මම ගොඩාක් ආසයි. ඒකේ කලර්ස් වලට එහෙම මම හරිම ආසයි. මේ ඔක්කොම මෙහෙම එක දිගට බලද්දි හිතෙන්නේ මේක කොච්චර ලස්සන හොබි එකක්ද කියලා. ඒ වගේම මම මේ හොබි එක කොච්චර හොඳට කරලා තියෙනවද කියලා. මෙන්න මේ ආර්ට් එකටත් මට සෑහෙන වෙලාවක් ගියා. මොකද ඒක ගොඩක් අමාරු එකක්. මෙතනදී මං ඉතින් මංගාව තියෙන ආර්ට්ස් ඔක්කොම පෙන්වන්නේ නැහැ. මොකද එතකොට ඔයාලටත් වීඩියෝ එක බෝරින් වෙනවා. එහෙනම් ඉතින් ඊතුරු ආර්ට්ස් ටික අපි වෙන දවසක බලමු. ආර්ට්ස් ටික බලපු එකේ අපි දැන් ලෑස්ති වෙන්නේ තව අලුතෙන් චිත්‍රයක් අඳින්න. මම මේ වීඩියෝ එක ගත්තේ ෂෝට් එකක් විදිහට අප්ලෝඩ් කරන්න. ඒකයි YouTube පැටර්න් එකට මේ වීඩියෝ එක නැත්තේ. ඔයාලා මේ ෂෝට් වීඩියෝ එක මගේ YouTube channel එකේ TikTok page එකේ දැකලා ඇති දැනටමත්. ඔන්න ඔය විදිහට තමයි මේ ආර්ට් එකේ ෆයිනල් ලුක් එක. ඉතින් මේ වැඩ ටික ඉවර වෙලා මට හිතුණා ආයෙම ලොවීනාගේ ඉතුරු ටික කියවන්න. ඊට පස්සේ ඉතින් හවස පුතුන් වැඳලා මගේ දවස ඉවර කරන්න තමයි ලෑස්ති වුණේ. හැබැයි ඉතින් දවස ඉවරත් නෑනේ. වීඩියෝ එක නම් ඉවර වෙන්න ළඟයි. ඔන්න ඉතින් රෑ වෙලා ආයෙම වැස්ස පටන් ගත්තා. මෙන්න මේ යාළුවොත් ආවා. මෙයාලගේ නම කියන්න එපා කියලා දැන් මට කියවෙන්නෙම නැහැ. එහෙනම් ඉතින් ආයෙත් දවසක හම්බෙමු.